අපි අද බලමු කිසිම ඇප් එකක් පාවිච්චි කරන්න නැතුව කොහොමද ඔයාගේ WhatsApp එක ලොක් කරගන්න කියලා. මේක Android ෆෝන් එකේ වගේම Apple ෆෝන් එකේ කරගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මේකට කිසිම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්නවත් ඉන්ස්ටෝල් කරන්නවත් ඕනේ නැහැ. මේක ඔයාගේ තියෙන ෆෝන් එකේ settings වලින් සහ WhatsApp එකේ settings වලින් කරගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු ඔයාගේ iPhone එකේ කොහොමද ඔයාගේ WhatsApp එක ලොක් කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒක පල්ලෙහා බලන්න settings කියලා තියෙන පොඩි දතිරෝධ. අන්න ඒක ටච් කරලා ගියාට පස්සේ තියෙනවා privacy කියලා. අන්න ඒකට ගිහිල්ලා ඒකේ පල්ලෙහාටම ගියාට පස්සේ තියෙනවා app lock කියලා. ඒක ටච් කරන්න. ඊට පස්සේ උඩින්ම තියෙනවා request face ID කියලා. ඔයා එතන ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ ඔයාගෙන් අහනවා නිතරම ලොක් වෙන්න ඕනේ නැත්නම් විනාඩියකට පස්සේ ඕනේ නැත්නම් විනාඩි 15කට පස්සේ ඕනේ නැත්නම් පැයකට පස්සේ ඕනේ කියලා. මම සාමාන්‍යයෙන් දාගන්නේ නිතරම මේ ලොක් වෙන්න කියලා. ඉතින් ඒක අපි හැම වෙලේම ඇප් එකෙන් බැක් වුණත් ලොක් වෙලා තියෙන්නේ. ඒක තමයි සාර්ථකම ක්‍රමය. ඔයාගේ Face ID එක නැති ෆෝන් එකක් නම් ඔයාලට පාස්කෝඩ් එකක් තමයි ගහන්න වෙන්නේ. ඉතින් පරණ iPhone වල නම් පාස්කෝඩ් එකක් තමයි ගහන්න වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ෆෝන් එකේ ඇප් එක ලොක් කරගන්නේ. ඉතින් සමහර ෆෝන් වල මෙන්න මේ විදිහට ඇප් එක ලොක් කරන්න ගියාට ඇප් එක එතන ඇප් ලොක් කියලා තියෙන එක ටච් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් ඒකට මම මේ කියලා දෙන එක කරන්න. ඔයා කෙලින්ම යන්න ගිහින් සර්ච් කරන settings කියලා නැත්නම් ඔයාගේ setting app එක open කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා යන්න Face ID and passcode කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ passcode එක ගහලා අන්න එතන තියෙනවා අද ඇප් කියලා. හරිද? ඊට පස්සේ එතන බලන්න මගේ දැන් මේ අර ටික් එක වැටලා තිබිලා නැහැ. ඊට පස්සේ අපි දැන් ටික් එක දාගෙන ගියාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න දැන් ඒක හරි ගිහින් තියෙන්නේ. අන්න දැන් අර මං කලින් කියලා දුන්න විදිහටම ඇප් එක ලොක් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු ඔයාගේ Android ෆෝන් එකේ WhatsApp එක ලොක් කරගන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයා මුලින්ම ඔයාගේ Android ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඒකේ උඩින්ම පොඩි ඩොට් තුනක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ පල්ලෙහාම තියෙනවා settings කියලා. අන්න ඒක ටච් කරගෙන ඒකේ තියෙනවා privacy කියලා. පොඩි ලොක් එකක් දාලා තියෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ ඒකට ගිහිල්ලා ඒකේ තියෙනවා පල්ලෙහාම app lock කියලා. අර කලින් එකේ වගේම තමයි. ඊට පස්සේ ඒකේ ටික් එක දාගන්න. ඒ ටික් එක දාගත්තට පස්සේ ඔයාගේ fingerprint තියෙනවා නම් fingerprint එක දෙන්න වෙනවා. හරිද? ඊට පස්සේ fingerprint එක දීලා ඒකෙත් අහනවා ඔයාගේ time එක කොහොමද කියලා. අර වගේම ඔයාට ඕන නම් time එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ එහෙම තමයි ලේසියෙන්ම දාගන්න. මේකේ ඔයාගේ Android phone එකේ Face ID තියෙනවා නම් Face ID දෙන්න පුළුවන්. නැත්නම් passcode එක උනත් දෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් හරි අපි යන් දැන් අපේ දෙවෙනි ක්‍රමයට. ඉතින් මේකෙන් ඔයාට වාසියක් එනවා. මේකෙන් ඔයාට WhatsApp එකට lock දෙකක් දාගන්න පුළුවන්. එක වගේ lock නෙමෙයි. lock දෙකක් දෙවිදිහකට දාගන්න පුළුවන්. ඉතින් මුලින්ම settings වලට ගිහලා settings වල තියෙනවා ඔයාගේ security and privacy කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ තියෙනවා app lock කියලා. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඔයා ඒක enable කරගන්න ඕනේ. හරිද? enable කරද්දී ඔයාගෙන් අහනවා custom pin එකක්ද නැත්නම් ඔයාගේ lock screen එකේ තියෙන එකක්ද කියලා. ඊට පස්සේ ඔයා ඒක දෙන්න. මේකේ ඔයාට මේ විදිහට නෙමෙයි සමහර ෆෝන් වල සමහර විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේකේ මේම ආයෙ setup කරගන්න. මෙන්න මේ විදිහට enable දීලා ඔයාට ඕන නම් ඔයාගේ ෆෝන් එකේ lock screen එකේ තියෙන එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ වෙන passcode එකක් දෙන්න පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ විදිහට enable කරගෙන අන්න එහෙම enable කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා ඕන app එකකට lock එකක් දාන්න පුළුවන්. අර හැපැත්තේ ටික් එක ඉබුව ගමන් lock එකක් වැටෙනවා. ඉතින් මට ඕනේ WhatsApp එකට විතරයිනේ. මෙන්න මෙහෙම ගිහිල්ලා WhatsApp එකට මම පල්ලෙහාටම ගිහිල්ලා දාගන්න. ටික් එක. ඊට පස්සේ බලන්න කොහොමද lock එක වැටෙන්නේ කියලා. අන්න ඒ කළු පාටින් පෙන්නන්නේ lock එක වැටලා තියෙන හින්දා දැන් මම ඔයාලට කියලා දෙන්න යන්න දෙකම කොහොමද ලොක් කරගන්නේ කියන්නේ ලොක් දෙකක් දාගන්න කොහොමද කියලා. හරිද? ඔයා WhatsApp එකෙත් අර ඇප් ලොක් කරන විදිහටම ගිහලා කලින් විදිහට ගිහලා ලොක් කරගන්න. ඊට පස්සේ දැන් ෆෝන් එකේ ලොක් එකයි WhatsApp එකේ ලොක් එකයි දෙකක් තියෙනවා. දැන් බලමු කොහොමද කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මේ ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා ෆෝන් එකේ ලොක් එකේ හින්දා.
දැ මෙන්න මේ විදි ලොක් දෙකම වැටල තියෙන බලාගත්තයි මේ ස්ක්‍රීන් එක කළු පාට වෙන්න ලොක් එක තියෙනද ෆෝන් එක දැම් මෙන්න ඒක ලොක්ක මේ ඕපන් කාට පස්සේ අනිත් ලොක්ක වැටල තියෙනවා ඉති මේ වගේ ලොක් දෙකක් තාගන්න පුළුවන් ඉති මේ වගේ වීඩියෝස් දිගටමට බලාගන්න ඕන්න මගේ චානල සබස්ක්‍රයිබ් කරන්න ස්රට වීඩියෝ ගොඩක් ගෙන හිතාගෙනන්න ඉතින් වාල පල්ලහැන් කමෙන්ට් කරන්න මගේ හදාගන්න තියෙන මොනවද සහ ඔයා දන්න දේවල් මොනවද වාට තව දැනගන්න තියෙන මොනවද ඉස්සරහට මොනවද කරන්න ඕන වීඩියෝ මොනවද කියලා පල්ලහැන් කමෙන්ට් එකක් දාගන්න ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු